ඊශ්‍රායලයේ පවතින තත්ත්වය පිළිබඳව තානාපති නිමල් බණ්ඩාර මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කරලා තියෙනවා. ඒ සටහන පිළිබඳව කියන්නටයි අපි අද සූදානම් වෙන්නේ. දැනට මැද පෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවයේ හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් උපදෙස් යාවත් කාලීන කිරීමට කැමැත්තෙමි. මේ වන විට ඉන්දියන් රජය ඉරානයේ සිටින තම පුරවැසියන් සහ ඉන්දියානු සම්භාවයක් ඇති පිරිස වෙත නිවේදනය කරමින් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවන ලෙසයි. ඒට අමතරව දෝහා රාජ්‍යයේ ඇමරිකානු යුද කඳවුරුවර සිටින පිරිස් ඒවායින් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒ සමගම කලාපය හරහා ගමන් කරන සමහර ගුවන් ගමන් අත්හිටුවීමට හෝ සීමා කිරීමට කටයුතු සිදු වෙමින් පවතින බවයි පෙනී යන්නේ. ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් වගේම මිසයිල් ආරක්ෂක පද්ධතිය මනා ලෙස සූදානම් කරලා තියෙනවා. මාධ්‍යවල විවිධ පුවත් සහ සමහර කණ්ඩායම් විසින් පතුරවන වැරදි තොරතුරු නිසා ඊශ්‍රායලයේ සිටින පිරිස් ආරක්ෂාව පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. ඊශ්‍රායල් හමුදාව පවතින ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට කටයුතු කරනවා. එබැවින් යම් කිසි හේකින් හදිසි මිසයිල් ප්‍රහාරයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති වුවහොත් පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන විදිහට ඉල්ලා සිටිනවා. 2025 ජූනි මාසයේ එල්ල කරන ලද ඉරාන මිසයිල් ප්‍රහාර වලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට පත් නොවුනේ ඊශ්‍රායල් ආරක්ෂක අංශ සහ තානාපති කාර්යාලය නිරන්තරයෙන් සිදු කරන දැනුවත් කිරීම වගේම හදිසි සයිරන් නාදයත් සමග සියලු දෙනාම පාහේ තම පදිංචි ස්ථානවල හෝ ඒ ආසන්නයේ ඇති ආරක්ෂක නිවස්නවල රැකවරණය ලබාගත් නිසා. එබැවින් ඊශ්‍රායල් මාධ්‍ය සහ ආරක්ෂක අංශවලින් කරන දැනුවත් කිරීම පිළිබඳව විමසිල්ලෙන් ඉන්න විදිහට ආරාධනා කරනවා. අසනීප සඳහා බෙහෙත් භාවිතා කරන පිරිස තම බෙහෙත් ඉතා ආසන්නයෙන් ලබා ගන්න. විදුලිය විසන්ධි වීමකින් හෝ අන්තර්ජාල පද්ධති අක්‍රිය වීමකින් දුරකථන ක්‍රියා විරහිත වුණොත් ශ්‍රී ලංකාවේ සිටින පිරිස අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා. විවෘත ස්ථානවල සේවය කරන පිරිස් තම සේවා කාලයේ අතරතුර අනතුරු ඇඟවීමක් ලද හෝ තමන්ට ආසන්නයේම ඇති ආරක්ෂිත ස්ථානයේ රැකවරණය ලබා ගන්න. වාහනවල ගමන් කරන අවස්ථාවක හදිසි තත්ත්වයක් ඇති වුණොත් එම වාහනයෙන් බැස ළඟම ඇති ආවරණයක් කරා ගමන් කරන්න. ඉදිරි දිනවල ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස පවතින තත්ත්වය පිළිබඳ විමසිලිමත්ව ඉන්න විදිහටත් අපි දන්වනවා. මේ පිළිබඳව ඉදිරි විස්තර අපි ඔබත් එක්ක කතා කරන්න සූදානමින් ඉන්නවා.